ඉතින් ඔයාලට මේ පේනවා ඇති මේ හොඳම තත්ත්වයේ මේ බටු තියෙනවා. ඉතින් මම මේවට මේ කවර දාලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ කවර දාලා තියෙනවා. ඉතින් මේ වගේ දෙයක් මේ කරගන්න ඉතින් පුළුවන් මේ හැමෝටම කරගන්න. ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඉතින් අතපය වෙහෙසලා වැඩ කරොත් ඉතින් අනිවාර්යෙන් මේකට මේ ප්‍රතිඵලයක් තියෙනවා. මම හැමදාම කියන්නේ අතපය වෙහෙසලා වැඩ කරොත් ඕන කෙනෙක්ට ප්‍රතිඵලයක් තියෙනවා. අපි බලමු මේ මගේ පිපිඤ්ඤා වගාවේ පිපිඤ්ඤා ටිකක් ඇති කඩා ගන්න. අනිවාර්යෙන් මම කොඹරට හැමදාම වගේ එනවා. ඉතින් මේ මොනවා හරි අරගෙන තමයි යන්නේ. ඒක ඉතින් මගේ විනෝදේ. මම මේ ඇත්තටම ආසාවෙන් මේ වගාවල් කරන්නේ. මොකද අපි හරි ආසයි මේ වගේ දෙයක් හදලා බලදාවක් ගන්නකොට මේ වලට පේන ඇති. හොඳටම ලස්සනට පිරිසිදුවට මේ වගේ මේ පිපිඤ්ඤා කඩා ගන්න පුළුවන්. ඉතින් මේව හිතුව ගත්තොත් මේක අපි මේ පොඩි කාලෙම මේකට කවරයක් දාන්න ඕනේ. ඔයා ක්‍රිමිනාශක ගහන්න අකමැති නම් ක්‍රිමිනාශක ගහන්න අකමැති නම් කවරයක් දාගන්න ඕනේ. මම ඔයාලට පේනද මේ කවර දාලා තියෙනවා. මම මේක මේ ඊයේ දවස් දෙකකට කලින් කවර ගැලෙව්වා. මොකද මේ ලොකු කාලේදී මේකට මේ සත්තු විදින්නේ. ඉතින් ඒකයි මම මේ කවර ගැලෙව්වේ. මේ පේන ඇති. මේ හොඳ අස්සන්නක් ගන්න පුළුවන්. ඒක ඇත්තටම වටිනවා. මේක මේ අපට ඕන වෙලාවක මේ බත් එක කන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේ විදිහට කරගන්න. ඒක තමයි මම ඔයාලගෙන් ඉල්ලන්නේ. මේ බලලා ඉතින් ඔයාලා මේ මට මොකක් හරි කමෙන්ට් එකක් දෙන්න. මේක හොඳයි නම් මේ තියෙන්නේ අපි කවරේ දැම්මත් මේ පොඩි කාලෙම විදලා. කවරේ දාන්න කලින් විදලා මේ ඒකයි මේ නැමිලා තියෙන්නේ. අපි පුළුවන් තරම් වගාවට ඇවිල්ලා මේ හැම වෙලෙම මේ බලන්න ඕනේ මේ කොහොමද මේක සත්තු විදින්න කලින් මේ පැකට් එකක් දාගන්න ඕනේ. මේකට දැන් ක්‍රිමිනාශක ගහනවා නම් ඉතින් මේකට මේ වගේ කරලකට වැදුනහම ඉතින් මේ සත්තු බොනවා ගොඩක් අඩුයි. ඒනට ඉතින් මෙහෙම Tamanට ගෙදරට කන්න මේ මොකද කෙනෙක්ට දෙනවා නම් ඉතින් මේ විදිහට හොඳට හදලා දෙනවා නම් ඒ අයත් ආසයි මේව කන්න ඉතින්. ඒ විදිහට තමයි කරගන්න ඕනේ. ඔයාලත් මේ විදිහට කරගන්න. මේ වලට පේනවා ඇති මේ විදලා තියෙන්නේ. මේ විදලා මම මේ කවරේද දාන්න කලින් විදලා. ඒක අපිට මේ ළඟහල් පහරක් දාන්න ඕනේ. දැන් මේක ඇතුලේ මේ පණුවෙක් මේ මැස්ස විදින මැස්සෙක් ඇවිල්ලා මේ පණුව දානවා මේකට. මේ පණුව ආයේ මේක කාලා ආයේ බෝ වෙනවා ඉතින්. ඒ හින්දා මේවා ඔක්කොම මේ අහල පහර දාන්න නැතුව කොහට හරි ඇතකට ගිහින් දාන්න ඕනේ. ඉතින් අපි මේ ගෙඩි කැඩුවාට දැන් ඒ වෙනුවට තව අපිට දාන්න තියෙනවා ගොඩක්. මේකට මේ හොඳට පෝර ටික දාලා හදලා ගත්තාම මේ හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. මේ විදිහට හොඳට බලලා මේ විදලා ගුවා නම් දැන් අයින් කරත් හොඳයි. විදපු නැති ඒවට පොඩි ඒවට මේක පේනවා ඇති මේකට තාම විදලා නැහැ. මේක මේ මල දැන් වැටෙන්න ළඟ හින්දා මේ විදිහට දා ගන්න ඕනේ. විද්දොත් මේක මේ ගහ ගෙඩිය හැදෙනවා. ඒකට සාර්ථක නැහැ. මේ ගෙඩිය ඇඹරිලා වගේ හැදෙන්නේ. මේ වගේ කෙලින් හොඳට මේ ඵලයේ දරන්නේ. ඉතින් මේ වගේ දෙයක් කරගත්තාම Tamanට මුදලක් හොයාගන්න පුළුවන්. මේක ඉතින් අපි මහා පරිමාණයෙන් කරන එක්කෙනෙක්ට නම් මේ කවර දාගෙන කරන්න බෑ. ඇත්තටම මං කියන්නේ මේ පොඩියට කරනවා කවුරු හරි ඉන්නවා නම් මේ විදිහට මේ කරගන්න. ඊතර කැමරට වගේ හදාගන්න කට්ටියන්ට ඉතින් මේ විදි ක්‍රමේ හොඳ ගොඩක් ලේසි. ඇත්තටම වටිනවා. ඉතින් එහෙම දෙයක් කරගත්තොත් Tamanට පිළිසිදුව ලස්සනට මේ මුදල් වියදම් කරන්න නැතුව ඉතිරි කරගන්න පුළුවන්. මගෙන් මේ මගේ වීඩියෝ බලන ගොඩක් අය කියනවා ඇත්තටම මේ ඔයා කරන දේවල් වලින් අපි මේ ගොඩක් මේ පාඩම් ඉගෙන ගන්නවා කියලා. ඒ කියන්නේ මේ වෙනදට පිටවපු නැති අයත් මේක වීඩියෝ බලලා හිතවන්න පටන් අරන් තියෙනවා. ඇත්තට මේ ගැන මට ගොඩක් සතුටුයි. ඒක තමයි ඉතින් මමත් ඉල්ලන්නේ ඔයාලට මේ විදිහට කරගන්න. ඉතින් මේ ඔයාලට පේනවා ඇති මේ මම අද දැන්
වෙලට ඇවිල්ලා කඩාගත්ත මේ මගේ ලෝලු ටික. මේ මේක ඇවිල්ලා දැන් මේ කුඹුරක් නැති කෙනෙක්ට වුණත් මේ ගෙදර කරගන්න පුළුවන්. මම ඒ විදිහ එහෙමත් මේ අර කවර බෑග් වල හිටව ගන්නත් පුළුවන්. ඒක ඉතාමත් මේ ඒකත් ලේසි. ඉතින් මේ ගෙදර ගෘහණියෝ ඉන්නවා. ඒකත් තියන්ට ඉතින් ওই ගෙදර ටිකක් නිදහස ඉන්න වෙලාවක මේ වගේ දෙයක් හිටව ගන්න පුළුවන්. මම මේ වීඩියෝ එකත් ඔයාලට ළඟදීම ගෙනත් දෙන්න. මම ගෙදර හිටවලා තියෙනවා. ඒකත් ඔයාලට පෙන්නන්නම් මේ ඊළඟ වීඩියෝ එකකින්. ඉතින් අපි මේ වගේ මේ ටිකක් මේ කඩාගෙන යන්න පුළුවන්. ඉතින් මෙහෙම දෙයක් කරගන්න ඉතින් ඒක ඇත්තටම හිතරත් සතුටුයි. මේ අපිට මේ ආර්ථික ලාභෙත් ලැබෙනවා. ඉතින් මම දැන් මේ ටික අරන් යනවා. ඒකයි මම කිව්වේ මගේ කුඹුරට එනකොට කුඹුරටත් මේ මොනවා හරි පොර ටිකක් අරගෙන එනවා දාන්න. ඉතින් මේ පැලවලට පොර ටිකක් ඔය අරගෙන එනවා. ඉතින් අපිට ඉතින් ඒ වගේ ඉන්න මෙහෙනුත් අපිට හොඳ අස්වැන්නක් ලබා දෙනවා. ඉතින් මේ මම අද මගේ YouTube එකට කරනවා. ඔයාලට සුබම සුබ දවසක්.